රහස් පොලිස් නිලධාරියෙක් කියන්නේ තමන් ගෙවන හැම තප්පරයක්ම අවධානමකින් ජීවත් වෙන කෙනෙක්. මොකද ඕනම තප්පරයක එයාලගේ අනන්‍යතාවය හෙළිවෙන්න පුළුවන්. ඒ වගේම මීයන් උනත් පුළුවන්. ඉතින් අපි හැමෝටම පිළිගන්න වෙන කාරණයක් තමයි ඉතාමත් දරුණු අපරාධකාරයන් සහ අපරාධ කල්ලි සමග සටනේදී රහස් පොලිස් නිලධාරීන් කියන්නේ අතිශයින්ම වැදගත් රාජකාරියක් කරන පිරිසක් කියලා. කොහොම වුණත් මෙතන අපි නොදකින තව පැත්තක් තියෙනවා. ඒ තමයි හරි වැරද්ද අතර තියෙන සියුම් රේඛාව. ඇත්තටම රහස් පොලිස් නිලධාරීන් කියන්නේ සාමාන්‍ය මිනිස්සු. ඉතින් මිනිස්සුන්ගේ හිත විවිධ කාරණා මත වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් හෝ තමන්ගේ පවුල සම්බන්ධ ගැටලුවක් හෝ මුදල් මූලික වෙන තැනකදී ගොඩක් මිනිසුන්ගේ හිත වෙනස් වෙන්න පුළුවන්. රහස් පොලිස් නිලධාරීන්ගේ පැත්තෙන් ගත්තම එයාලා අඬකව ඉන්නෙත් අපරාධකාරයෝ එක්ක. ඉතින් එක වෙලාවක යම් පොලිස් නිලධාරියෙක් තීරණය කරොත් හොඳ සහ නරක කියන සියුම් රේඛාවෙන් නරක කියන පැත්තට අඩිය තියන්න එහෙම වුණොත් මොන වගේ දේවල් සිද්ධ වෙයිද? ඉතින් අද වීඩියෝ එකේදී අපි ඒ වගේ අවස්ථාවන් කීපයක් ගැන තමයි බලන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක 1 වැන්සිටෝ ගම්ස්. වැන්සිටෝ ගම්ස් කියන්නේ ජෝර්ජියා පොලිසිය සේවය කරපු පොලිස් නිලධාරියෙක්. නමුත් 2020 නොවැම්බර් මාසයේදී අධිකරණය තීන්දුව කරනවා වැන්සිටෝ ගම්ස් අපරාධ කල්ලි සම්බන්ධ චෝදනාවලට වැඩිකාරයෙක් කියලා. මේක වැන්සිටෝ දැනගෙන හිටපු අයට නම් ලොකු ෂොක්කයක් වුණා. ඒකට හේතුව අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. 28 ඇවරදී වැන්සිටෝ ගම්ස් ඩිකල් ප්‍රාන්ත පොලිස් නිලධාරියෙක් විදියට සේවය කරන කාලෙදි තමයි මෙයාට අපරාධ කල්ලියකට සම්බන්ධයි කියලා චෝදනා එල්ල වෙන්නේ. මේ විදිහට වැන්සිටෝට චෝදනා එල්ල වෙන්නේ මෙයා ගෑන්ස්ටර් ඩිසිපල්ස් අපරාධ සංවිධානයත් එක්ක සම්බන්ධ අපරාධකාරයෙක් කියලා. මේ කියන ගෑන්ස්ටර් ඩිසිපල්ස් කියන සංවිධානය ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් මේක 1970 ගණන් වල තමයි ආරම්භ වෙන්නේ. ඒ ලැරි හූවා කියන අපරාධකාරයා විසින්. මේක ගෑන්ස්ටර් ඩිසිපල්ස් කියලා හඳුන්වන්න කලින් සුප්‍රීම් ගෑන්ස්ටර්ස්, ඩෙවිල්ස් ඩිසිපල්ස් සහ බ්ලැක් ගෑන්ස්ටර් ඩිසිපල්ස් වගේ නම් වලුත් හඳුන්වලා තියෙනවා. චිකාගෝ වල ඉල්නොයිස් ප්‍රදේශය පාදක කරගෙන තමයි මේ ගෑන්ස්ටර් ඩිසිපල් සංවිධානය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් චිකාගෝ වල විතරක් සමාජිකයන් 30000කට අධික ප්‍රමාණයක් මේ අපරාධ සංවිධානයට ඉන්නවා. ඒ වගේම මේ වෙනකොට මේ අපරාධ සංවිධානය තවත් ප්‍රාන්ත 35ක විතර ව්‍යාප්ත වෙලා තියෙනවා. පොලිස් වාර්තාවලට අනුව ගෑන්ස්ටර් ඩිසිපල්ස් කියන්නේ ඇමරිකාවල තුල තියෙන වඩාත් සංවිධානාත්මකම අපරාධ සංවිධානයක් කිව්වොත් නෙවැරදි. මොකද මේ සංවිධානය තුළ ලීඩර්ෂිප් හයිරාකි එකක් පවා තිබිලා තියෙනවා. ඒ වගේම මේ සංවිධානයටම ආවේනික නීති මාලාවක් පවා තිබිලා තියෙනවා. මේ නීති කඩකරොත්තු සංවිධානයේ ද්‍රෝහී වුණොත් ඒ කෙනාට උරුම වෙන වේදනාත්මක මරණයක්. 2011 ඉඳලා 2014 කාලවකවානුවට විතරක් මේ සංවිධානය වෙඩි තැබීම් 24කට සහ මිනිමැරීම් 12කට වගකිව යුතු වුණා. හරි. ආපහු වැන්සිටෝ ගම්ස් පැත්තට හැරුණොත් වැන්සිටෝ මුලින්ම හමුදාවට බැඳෙනකොට මෙයා උසස් පාසලින් අවුට් වුණා විතරයි. මෙයාගේ මූලික අරමුණ උනේ තමන්ගේ ගැවින පෙම්වතියට සහාය වීම. ඉතින් වැන්සිටෝට සිද්ධ වෙනවා මැද පෙරදිග හමුදා සේවයට රටින් පිට වෙන්න. මේ කාලෙදි වැන්සිටෝට සටන් ගණනාවකටම සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේක වැන්සිටෝට සෑහෙන මානසිකව බලපානවා. ඇත්තටම වැන්සිටෝට PTSD තත්ත්වයක් පවා එනවා. මේක වැන්සිටෝගේ අම්මා පස්සේ කාලෙකදී තහවුරු කරනවා. හමුදායෙන් ඔයත් වෙලා නැවතත් ඇමරිකාවට තම නිවසට ආවත් මානසිකව ඔහු ඉතාමත් පහළ තත්ත්වයක තමයි හිටියේ. ඉතින් මේ කාලෙදිම තමයි වැන්සිටෝ පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්නේ. කොහොම වුණත් මේ කාලෙදි වැන්සිටෝ සෑහෙන මත්පැන් පානයට යොමු වෙලා තියෙනවා. ඒ තමන්ගේ මානසික වේදනාව පාලනය කරගන්න. වැන්සිටෝගේ අම්මා කියන විදිහට වැන්සිටෝ අත්අඩංගුවට ගන්න කාලය වෙනකොට එයා ආහාර ගැනීම වගේම නිදා ගැනීම පවා නවත්තලා තියෙනවා. පවුලේ සෑහෙන උත්සාහ කරලා තියෙනවා වැන්සිටෝ මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. කොහොම වුණත් මානසික වෛද්‍යවරයෙක් වෙත යන්න කලින් වැන්සිටෝ අත්අඩංගුවට පත් වෙනවා. ප්‍රොක්සිකියුටර්ලා කියන විදිහට 28 හැවිරිදි වැන්සිටෝ ගම්ස් ගෑන්ස්ටර් ඩිසිපල් කණ්ඩායමට කෙලින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේ අපරාධ කණ්ඩායම කරපු මිනිමැරීම් පවා වැන්සිටෝ ගම්ස් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම සමහර මිනිමැරීම් වලට මෙයා සම්බන්ධ වෙලා තියෙනවා කියලා ප්‍රොක්සිකියුටර්ස්ලා සැක කරනවා. 2019 දී වැන්සිටෝ තම රාජකාරිය කරන අතරතුර පුද්ගලයාට හිරිහැර කරු බවට චෝදනා එල්ලලා තියෙනවා. ඒ වගේම 2015 දී වැන්සිටෝ තමන්ට විරුද්ධ ගෑන් එක සමාජිකයෙක් කියලා වැරදි වැටහීමක් නිසා පුද්ගලයාට තර්ජනය කරලා වගේම පහර දීලා තියෙනවා. ඒ පුද්ගලයාගේ නීතිඥයා කියන විදිහට වැන්සිටෝ මෙතනදී කියලා තියෙනවා එයා ගෑන්ස්ටර් ඩිසිපල් සමාජිකයෙක් කියලා. ඒ වගේම වැන්සිටෝ මේ පුද්ගලයාගේ හකු ප්‍රදේශයේ පුපුරන්න පහර දීලා තියෙනවා.
වැන්සිටෝ මේ විදිහට මේ පුද්ගලයාට පහර දීලා තියෙන්නේ එයාට මාංචු දාලා තියෙද්දිම. කොහොම හරි මේ කාලේ වෙනකොට FBI එක වැන්සිටෝ ෆලෝ කරන්න පටන් අරන් තියෙනවා. වැන්සිටෝගේ දුරකථන ඇමතුම් වලට පවා හොරෙන් ඇහුම්කන් දීලා තියෙනවා. මෙතනදී FBI එක සමත් වෙනවා වැන්සිටෝ ගැන්ග්ස්ටර් ඩිසිපල්ස් කණ්ඩායමේ ප්‍රධාන සමාජිකයෙක් වෙච්ච කෙවින් ක්ලේටෝන් එක්ක කරපු දුරකථන සාකච්ඡාවකට සාන් දෙන්න. මෙතනදී FBI එක තේරුම් ගන්නවා පොලිසිය තවල් නිලධාරීන් ගණනාවක්ම මේ අපරාධ සංවිධානය යටතේ ඉන්නවා කියලා. ඒ වගේම වැන්සිටෝ පොලිසිය කරන සමහර විමර්ශනයන් ගැන පවා කෙවින් ක්ලේටෝන් මාර්ගයෙන් සංවිධානය දැනුවත් කරලා තියෙනවා. වැන්සිටෝට එල්ල වෙච්ච තවත් චෝදනාවක් තමයි තමන්ට අයිති පොලිස් කාරකෙන් කොකේන් ප්‍රවාහනය කරා කියන එක. මේ චෝදනා එක්ක වැන්සිටෝ තීරණය කරනවා තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙන්න. ඉතින් අවසානයේදී සංවිධානාත්මක අපරාධ සහ මිනීමැරීම් වලට අනුබර දීම සම්බන්ධයෙන් වැරදිකරු වෙච්ච වැන්සිටෝ ගම්ස්ට වසර 15ක සිරදඬුවමක් නියමුණා. කොහොම වුණත් පසුව වසර 5ක අධීක්ෂණ නිදහසක් ඔහුට හිමි වුණා. ඒ කියන්නේ ඔහුට නිදහස ලැබුණත් අවුරුදු 5ක යනකම් ඔහුව හැම තප්පරයකම අධීක්ෂණයකට ලක් වෙනවා. අපි ගොඩක් ෆිල්ම් වල දකිනවනේ සමහර අපරාධකාරයන් කකුලේ පොඩි ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් බැඳලා තමන්ගේ නිවසේ ජීවත් වෙන්න ඉඩ දෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි වැන්සිටෝ ගම්ස්ටර්ට ලැබෙන්නේ. අංක 2 ජැක් හඩ්සන් 1995 ජුලි 4 ඇරිසෝනා වල යූමා නගරයේ පොලිසියට ටිකක් පුදුම සහගත දුරකථන ඇමතුමක් එනවා. ඒ ලුතිනන්ට් ඩෑන් එල්කින්ස්ගේ. මේ දුරකථන ඇමතුමේදී ඩෑන් කලබලයෙන් කියන්නේ ඉක්මන් කරන්න ඔහු අපට වෙඩි තියෙනවා ඉක්මන් කරන්න කියන එක. නමුත් අවාසනාවන්ත විදිහට මේ කෝල් එක කරන් ටික වෙලාවකට පස්සේ ඩෑන් එල්කින්ස් වෙඩි වැදිලා මිය යනවා. මිය යන මොහොතකට කලින් ඩෑන් එල්කින්ස් මේ විදිහට දුරකථන ඇමතුමෙන් Tamanට වෙඩි තියෙනවා කියලා කියපු පුද්ගලයා තමයි ජැක් හඩ්සන්. ජැක් හඩ්සන් කියන්නේ යූමා ප්‍රාන්තයේ ෂෙරිෆ්ගේ දෙවනියා. මේ කාලේ වෙනකොට ජැක් හඩ්සන්, ඩෑන් එල්කින්ස් සහ මයික් රෝ කියන තුන්දෙනාම නාකොටික්ස් ටාස්ක් ෆෝස් එකක සමාජිකයන් වෙලා හිටියේ. ඒ වගේම මේ තුන්දෙනා අන්ඩර්කවර්. ඒ කියන්නේ රහසිගතව විමර්ශනය කරන ගමන් තමයි හිටියේ. ඒ වගේම මේ තුන්දෙනා යටතේ තව සමාජිකයන් 22ක් ඉඳලා තියෙනවා. මෙයාලගේ ප්‍රධානම කාර්යය වුණේ යූමා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු සොයා බලන එක. කොහොම හරි මේ අවාසනාවන්ත සිදුවීම් වෙන්න ආසන්න දවස්වලදී ටාස්ක් ෆෝස් එකේ හිටපු නිලධාරීන්ට තේරුණා තමන් සතුව තිබුණු ඉතාමත් වැදගත් සාක්ෂි ගණනාවක්ම අතුරුදහන් වෙලා කියලා. ඉතින් මෙයාලා කරන්නේ කාර්යාලයේ රහසිගත කැමරාවක් සවි කරන එක. මේ හොරා කවුද කියලා දැනගන්න. කොහොම හරි 1995 ජුලි 4 වෙනිදා ඩෑන් එල්කින්ස්, මයික් රෝ සහ සාක්ෂි බාරකරු වෙච්ච ජිම් ඇයාට්ස් ඔෆිස් එකට යනවා කැමරාවේ තමන් සැක කරන කෙනා. ඒ කියන්නේ හඩ්සන්ව සටහන් වෙලාද කියලා බලන්න. ඒ වගේ මෙයාලා හොයාගන්නවා මේ විදියට හොරා. එහෙම නැත්නම් හඩ්සන් බිඳ දාපු සේෆ් ටිකක්. ඇත්තම කිව්වොත් සම්පූර්ණ ඔෆිස් එකම වගේ කොල්ල කාලා තිබුණේ ඒ වෙනකොට. කොහොම හරි මේ තුන්දෙනා නැවතත් ඔෆිස් එකෙන් එළියට එනකොට එළියේදී මෙයාලට මුණ ගැහෙන ජැක් හඩ්සන්. මේ වෙනකොට ජැක් හඩ්සන් දැනගෙන තිබුණේ තමන්ගේ රහස එළි වෙලා තියෙන කියලා. ඉතින් හඩ්සන් වචනයක්වත් කතා කරන්නේ නැතුව කෙලින්ම තමන්ගේ සගයන්ට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ 9mm තුවක්කුවකින්. මේ අවස්ථාවේදී අර නිලධාරීන් තුන්දෙනාගෙන් කවුරුවත් ළඟ තමන්ගේ තුවක්කු තිබුණේ නැහැ. ඉතින් මෙයාලා උත්සාහ කරන්නේ උදව් ඉල්ල ගන්න. මේ අවස්ථාවේ තමයි ඩෑන් එල්කින්ස් යූමා පොලිසියට කතා කරන්නේ. කොහොම වුණත් එයාලා බලාපොරොත්තු වෙච්ච තරම් ඉක්මනට එයාලට උදව් පැමිණියේ නැහැ. යූමා පොලිසියෙන් එතෙන්ට එනකොට ඩෑන් එල්කින්ස් සහ මයික් රෝ එම ස්ථානයේදීම මිය ගිහිල්ලා. එයාට සෙතනින් පැන ගන්න සමත් වෙලා තිබුණා. ඒ හඩ්සන්ගේ තුවක්කුව හදිසියෙම හිර වෙච්ච නිසා. කොහොම වුණත් වාර්තාවල සඳහන් වෙන විදිහට ජැක් හඩ්සන් මානසිකව බිඳවැටීමකට ලක් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. මොකද මේ යන මොහොතකට කලින් ඩෑන් එල්කින්ස් යූමා පොලිසියට දීපු කෝල් එකේදී කියලා තියෙන්නේ තමන්ගේ සහෝදර නිලධාරියා 918 තත්ත්වයකට පත් වෙලා කියලා. 918 කියන්නේ පොලිසිය පාවිච්චි කරන රේඩියෝ කෝඩ් එක. මේකෙන් කියන්නේ ඒ තැනැත්තා මානසිකව අස්ථාවරයි කියලා. කොහොම වුණත් හඩ්සන්ගේ ඇත්තම අභිප්‍රායය මොකක්ද කියන එක නම් පැහැදිලි නැහැ. හඩ්සන් ඒ අවස්ථාවේම අත්අඩංගුවට ගන්නවා. ඔහු පැනලා යන්න උත්සාහ කරත් යූමා පොලිස් නිලධාරීන් සමත් වෙනවා ඔහු අත්අඩංගුවට ගන්න. ඒ වගේම තුවක්කු 3ක් සහ සාක්ෂි කාමරය සඳහා ව්‍යාජව නිර්මාණය කරපු යතුරු කීපයක් හඩ්සන්ගේ රථයේ තිබිලා අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම තුවක්කු 40ක් ඔහුගේ නිවසේ තිබිලා අත්අඩංගුවට ගන්නවා. ඒ තුවක්කු 40න් 25ක්ම ඔහු සාක්ෂි කාමරයෙන් හොරකම් කරපුවා. ඒ වගේම සල්ලි, තවත් නීති විරෝධී ද්‍රව්‍ය, රේඩියෝ, දුරකථන වගේම ඇමරිකානු රේගුවට අදාළ බැජ් එකකුත් හඩ්සන්ගේ නිවසේ තිබිලා අත්අඩංගුවට ගන්නවා. මිනීමැරීම සඳහා චෝදනා එල්ල වෙච්ච හඩ්සන් 1997 දී වැරදිකරු බවට පත් වෙනවා. ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා.
කොහොමුණත් මේ දේවල් සිද්ධ වෙලා අවුරුදු ගණනාවකට පස්සේ ජැක් හඩ්සන් කියනවා එයාට එදා වෙච්ච කිසිම දෙයක් මතක නැහැ කියලා. මොකද එයා ඒ දවසේ මත්ද්‍රව්‍ය නිසා අධික ලෙස මත්භාවයට පත්වලා හිටිය කියලා තමයි එයා කියන්නේ. කොහොමුණත් 2017 ඔක්තෝබර් මාසයේදී හඩ්සන් බන්ධනාගාරයේ තුලදීම මිය යනවා. ඔහුට ස්වාභාවික මරණයක් තමයි ලැබිලා තිබුණේ. මිය යනකොට හඩ්සන්ගේ වයස අවුරුදු 59. අංක 3 ටොම් කොල්මන්. ටොම් කොල්මන් කියන්නේ 1999 වසරේදී අවුට්ස්ටෑන්ඩින් ලෝමන් ඔෆ් ද ඉයර් එහෙම නැත්නම් වසරේ කැපිපෙනෙන නීතිවේදියාට හිමි සම්මානය දිනාගත්ත කෙනෙක්. 1998 ජනවාරි ඉඳලා 1999 ජුලි කියන කාලය ඇතුළත කොල්මන් ඩ්‍රග් ටාස්ක් ෆෝස් රාජකාරියට අදාළව අන්ඩර්කවර් තමයි ඉඳලා තියෙන්නේ. ඒ ටෙක්සාස් වල ඉතාමත් කුඩා නගරයක් වෙච්ච ටූලියා කියන නගරේ. මේ කාලය ඇතුළත ටොම් මිනිස්සු 46 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන්. මෙතන තියෙන පුදුම සහගත දේ තමයි මේ විදිහට අත්අඩංගුවට ගත්ත 46 දෙනාගෙන් 39 දෙනෙක්ම කළු ජාතිකයන්. මේ හැම දෙනාම වැරදිකාරයන් බවට පත් වුණා වගේම හැම කෙනෙක්ටම අවුරුදු 90කට වැඩි සිරනඩුවන් ලැබුණා. මේ විදිහට නඩු විභාගයකට මුහුණ දුන්න පළවෙනි කෙනා තමයි ජෝ මෝ කියන කෙනා. ටොම් කෝල්මන් කියපු විදිහට ජෝ තමයි ටූලියා වල කින්ග්පින්. කින්ග්පින් කියන්නේ ඒ පළාතේ ඉන්න බලවත්ම කෙනාට. සාමාන්‍යයෙන් ඒ පළාතේ සිද්ධ වෙන සියලුම නීති විරෝධී වැඩ සිද්ධ වෙන්නේ මේ කියන කින්ග්පින් යටතේ. ඒ වගේම කින්ග්පින් කෙනෙක් කියන්නේ ඉතාමත් ධනවත් පුද්ගලයෙක්. ඒත් පුදුමයට කරුණ කියන්නේ ටෝලියා වල කින්ග්පින් විදියට හඳුන්වපු ජෝ මෝ ජීවත් වුණේ පැල්පතක. ඒ වගේම ඔහුට තිබුණේ කෞතුකාගාරයට යවන්න තරම් පරණ අබලන් සෙඩාන් රථය. කොහොමුණත් ජෝ දිගින් දිගටම කිව්වේ Taman කාටවත් මත්ද්‍රව්‍ය විකුණුවේ නැහැ කියලා. කොහොම හරි ටික කාලයක් යද්දී තමයි දැනගන්න ලැබෙන්නේ කොල්මන් මේ විදිහට අත්අඩංගුවට ගත්ත ගොඩක් අයට විරුද්ධව සාක්ෂි නැහැ කියලා. කොල්මන් කිසිම වෙලාවක රෙකෝඩරයක් ළඟ තියාගෙන නැහැ. ඒක නිසා කොල්මන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක. ඒ කියන්නේ මේ අත්අඩංගුවට ගත්ත අය එක්ක කරපු කිසිම සංවාදයක් නැහැ. අඩුම ගානේ කොල්මන් ළඟ නෝට්බුක් එකක්වත් තිබිලා නැහැ. ඒ වෙනුවට මෙයා දිනමකවානු තමන්ගේ කකුලේ තමයි ලියාගෙන තියෙන්නේ. අනිත් පුදුම සහගත දේ තමයි කොල්මන් අත්අඩංගුවට ගත්ත කවුරු ළඟවත් මත්ද්‍රව්‍ය වලට පාවිච්චි කරන උපකරණවත් ආයුධවත් අඩුම ගණනේ විශාල වශයෙන් මුදල්වත් තිබිලා නැහැ. ඉතින් සරලවම කියනවා නම් මේ කිසිම කෙනෙක්ට විරුද්ධව භෞතික සාක්ෂි හෝ මෙයාලා වර්ධකරුවන් කියලා සනාථ කරන සාක්ෂි තිබිලා නැහැ. ඇත්තරම තිබ්බ එකම සාක්ෂිය කොල්මන්ගේ වචනය විතරයි. අපි කලින් කතා කරපු ජෝ මෝ කොල්මන්ට කොකේන් විකුණුවා කියලා තියෙන පාසලට ආසන්නම ස්ථානයක. කොහොමුණ ජෝ මෝගේ අපරාධ ඉතිහාසය ගත්තම ඇත්තරම එයාගේ තරුණ කාලය කරපු සොරු අපරාධ දෙකකට අමතරව වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ජෝ දිගටම කියන්නේ Taman අහිංසකයි කියලා. ඒ වගේම කවදා හරි ඒක ඔප්පු වේවි කියලා. ඉතින් දිගටම එයා Taman නිර්දෝෂී කියන මතයේම ඉන්නවා. ඒත් අවාසනාවන්ත විදියට සුදු ජාතිකයන් හිටපු ජූරිය විසින් ජෝ වැරදිකරු කියලා නිගමනය කරනවා. ඒක නිසා ජෝට අවුරුදු 99ක සිර දඬුවමක් නියම වෙනවා. පත්තර සහ අනෙකුත් මාධ්‍ය මේක සෑහෙන ලොකුවට සමරනවා. එයාලා විශේෂයෙන්ම කියනවා කොල්මන් මේ සමාජයේ තියෙන කුණු ටික සුද්ධ කරනවා කියලා. ඒ වගේම මාධ්‍ය මෙයාව ලෝකල් හීරෝ කෙනෙක් බවට පරිවර්තනය කරනවා. මාස ගාණක් ගත වෙද්දි මිනිස්සු කියන ගන්නවා කොල්මන් නිසා දැන් එයාලට සමාජයේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම කොල්මන්ගෙන් පළවෙනි පාරට වැරදිකරුවෙක් වෙච්ච කෙනෙක්ටවත් බේරෙන්න බෑ. අවුරුදු 22ක් වෙච්ච ෆ්‍රෙඩි බ්‍රූකින්ටත් වෙන්නේ අන්න ඒ දේම. එයාට අවුරුදු 27ක සිරදඬුවමක් හිමි වෙනවා. නමුත් ෆ්‍රෙඩීගේ සිද්ධියේදී කිසිම සාක්ෂියක් නැහැ. කොල්මන්ගේ වචනය විතරයි සාක්ෂියකට තියෙන්නේ. ටික කාලයක් යද්දි ගොඩක් අයට තේරෙනවා කොල්මන් කියන දිනමකවානු ගොඩක් වෙලාවට වැරදි කියලා. මොකද අත්අඩංගුවට ගත්ත අයට පුළුවන් වෙනවා සාක්ෂි ඉදිරිපත් කරන්න කොල්මන් කියන වෙලාවේ Taman මේ අහල පහලකවත් හිටියේ නැහැ කියලා. උදාහරණයක් විදිහට කොල්මන් මේ විදිහට අත්අඩංගුවට ගත්ත කාන්තාවක් කොල්මන් එයාව හමු වුණා කියලා ඉදිරිපත් කරපු වෙලාවේ ඇත්තරම එයා ඉඳලා තියෙන ඔක්ලහෝමා වල. ඒ කියන්නේ ටූලියා වල ඉඳලා සැතපුම් 299ක් පවුණු දුරකින්. කොහොම වුණත් ප්‍රොසිකියුෂන් ඔෆිස් එක උපරිම උත්සාහ කරනවා එයාලට අවාසිදායක කේස් සයින් කරමින් එයාලගේ සහ කොල්මන්ගේ ක්‍රෙඩිබිලිටි එක තියාගන්න. කොහොම හරි මේ කාලේ වෙනකොට මිනිස්සුන්ට ටික සැක හිතෙන්න පටන් අරන් තිබුණේ. ඉතින් ගැරි ගාර්ඩනර් සහ ඇලන් බීන් තීරණය කරනවා මේ ප්‍රශ්නට උත්තර හොයන්න ඕන කියලා. මොවුන් ප්‍රශ්න කරනවා මිනිස්සු 5000ක් විතර ජීවත් වෙන ඉතාමත් කුඩා නගරයක ඩ්‍රග් ඩීලර්ස්ලා 46ක් තරම් ලොකු ගණනක් ඉන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ තරම් ඩ්‍රග් ඩීලර්ස්ලා ඩ්‍රග් ඩීල් කරන්නේ කාටද වගේ ප්‍රශ්න මෙයාලා ඉදිරිපත් කරනවා. ඉතින් වැඩි කාලයක් යන කලින් නගරයට පිටතින් එන මිනිස්සු
විශේෂයෙන්ම ඕගනයිසේෂන් සහ මාධ්‍යවේදීන් මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න එකතු වෙන්න පටන් ගන්නවා. මොකද මේ හැමෝටම කොල්මන් ගැන පැහැදිලි සැකයක් ඇති වෙලා තිබුණේ. විශේෂයෙන්ම National Association for the Advancement of Colored People කියන සංවිධානයේ මූලිකවම මේකට මැදිහත් වුණා. පරාද නීතිඥ ජෙක්ස් බ්ලැක්බර්නුත් මේ කේස් එකට මැදිහත් වෙනවා. මෙයා හොයාගන්නවා ටෙක්සාස් වල මඩ්ඩ්‍රයිව් වලට එරෙහිව සටන් කරන ටොම් කොල්මන් කියන්නේ ඇත්තරම මවලා පෙන්නපු ප්‍රතිරූපයක් විතරයි කියන එක. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මෙයාලා හොයාගන්නවා ටොම් කොල්මන් කියන්නේ ඇත්තටම රේසිස්ට් කෙනෙක් කියලා. ඒ වගේම මෙයාලා හොයාගන්නවා කොල්මන් ස්විෂර් පළාතේ ඩෙපියුටි ෂෙරිෆ් වෙලා ඉන්නකොට ඩොලර් 6700ක් හොරකම් කරා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා කියලා. ඒ වගේම එලිස් කියන පළාතේ සේවය කරනකොට මෙයාට ලිංගික අපචාර චෝදනා පවා එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ජෙෆ් බ්ලැක්බර්න් විසින් කොල්මන් අත්අඩංගුවට ගත්ත 46 දෙනාටම ඇපීල්ස් ඉදිරිපත් කරනවා. ඒ වගේම කොල්මන්ට බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. ඉතින් ඔහුටත් වෙනමම නඩු විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොම හරි කොල්මන් අත්අඩංගුවට ගත්ත කළු ජාතිකයන් 39 දෙනාගෙන් 35 දෙනෙක්ම වැරදිකරුවන් නොවන බවට තහවුරු වෙනවා. ඉතින් ඒ 35 දෙනා අතර ජෝ මෝත් ඉන්නවා. ඒ වගේම මෙයාලට ඩොලර් මිලියන 5.9ක මුදලක් වන්දි විදිහට ගෙවලා තියෙනවා. ඒ අතරින් ජෝ මෝට ඩොලර් 2,50,000ක මුදලක් හිමි වුණා. ඉතින් මේ සල්ලි වලින් එයා ඌරන් ඇති කරන ගොවිපලක් මිලදී අරන් තියෙනවා. කොල්මන්ගේ නඩු විභාගයේ පැත්තට ගියොත් කොල්මන් බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වෙනවා. ඉතින් මෙයාට දඬුවම් වශයෙන් ලැබෙන්නේ අවුරුදු 10ක පරිවාස කාලයක් විතරයි. කිසිම සිර දඬුවමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ තමයි අද වීඩියෝ එකේ අවසානය. ඒ වගේම අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගටම සෙට් වෙලා ඉන්න සිලෝන් මිස්ටර් කැෆේ එකත් එක්ක. තවත් මිස්ටර් එකක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්.